ඉතින් මේ ලුක් එකේ තියෙන ඉමේජ් එකක් මේ වගේ ඩාර්ක් ඇන්ඩ් මූඩි විදිහට එඩිට් කරගන්නේ මෙහෙමයි. ඉතින් මම මේ විදිහේ ෆොටෝ එකක් ඉම්පෝර්ට් කරගෙන තියෙනවා මගේ Lightroom මොබයිල් එකට. ඉතින් මම එඩිට් කරන්න පටන් ගන්නේ කර්ව්ස් ඇඩ්ජස්ට්මන්ට් වලින්. මේ වගේ ඩොට් තුනක් ප්ලේස් කරගෙන මේකේ ෂැඩෝස් හයිලයිට්ස් මට ඕන ගානට මම කරගන්නවා. හරි. සොයන්න මේ වගේ මුඩ්ඩක් තමයි වුණා. ඉතින් ඊට පස්සේ මම මේකේ හයිලයිට්ස් ඩ්‍රොප් කරගන්නවා -30 වගේ. ෂැඩෝස් +15 වගේ වැඩි කරගන්නවා. වයිට්ස් හදාගන්නවා. බ්ලැක් මට ඕන ප්‍රමාණයට හදාගන්නවා. කන්ට්‍රාස්ට් එක චුට්ටක් වැඩි කරලා එක්ස්පෝෂර් එක පොඩ්ඩක් විතර දශම ගානකින් මං වැඩි කරගන්නවා. ඉතින් මම මේකේ කලර්ස් වල වයිබ්‍රන්ස් එක අඩු කරගන්න සහ සැචුරේෂන් එකත් ටිකක් අඩු කරගන්නවා. හරි. දැන් මම යනවා කලර් මික්ස් එකට ගිහිල්ලා ග්‍රීන් එක පික් කරලා මේක සැචුරේෂන් ඩ්‍රොප් කරනවා. සාමාන්‍යයෙන් 60ක් වගේ මම ඩ්‍රොප් කරගන්නවා. හියු එකත් ටිකක් ඩ්‍රොප් කරනවා. ලුමිනිසිටි එකත් මම ඩ්‍රොප් කරගන්නවා. යෙලෝ වලටත් ඇවිල්ලා මම යෙලෝ ඩ්‍රොප් කරගන්නවා. ඒකේ විතරක් මම හියු එක චුට්ටක් වැඩි කරලා ලුමිනිසිටි එක පොඩ්ඩක් දෙන්නම්. ඊට පස්සේ ස්කින් එක ඕන කාලර් එක ගන්න සැචුරේෂන් පොඩ්ඩක් වැඩි කරා. ලුමිනිසිටිත් පොඩ්ඩක් වැඩි කරගත්තා. හියු එක පොඩ්ඩක් අඩු කරගත්තා. හරි. මෙතන තියෙන මේ මල පොඩ්ඩක් පොප් වෙන්නත් එක්ක ඒකේ හියු එක වැඩි කරගෙන සැචුරේෂන් එකත් එක්ක ලුමිනිසිටි ගානට හදාගත්තා. ඉතින් මට ඕන කලර් ටෝන් එක මේ විදිහේ මේ ඉමේජ් එකේ ඇවිල්ලා ඉවරයි. ඉතින් මට තව පොඩි දෙයක් ඕනේ. ඒක තමයි මේක උඩින් නිකන් රිෆ්ලෙක්ටර් එකක් වගේ හදාගන්න. ඉතින් ඒක හදාගන්නේ මෙහෙමයි. මුලින්ම මම යනවා මාස්ක් ස්කින් වලට ගිහිල්ලා රේඩියල් ග්‍රේඩියන්ට් එකක් කරා. මේ වගේ ඇඳ ගන්නවා. ඇඳගෙන මේක ඉන්සෙට් කරලා එක්ස්පෝෂර් එක මම අඩු කරගන්නවා. එතකොට මේකෙදි මට ඕන සබ්ජෙක්ට් එකට අවධානය මට හම්බ වෙනවා. ඉතින් මම ආයෙ මාස්ක් ස්කින් වලට ගිහිල්ලා ආයෙත් රේඩියල් ග්‍රේඩියන්ට් එකක් කරා. මෙන්න මේ වගේ එක ග්‍රෝ කරලා මේකේ ටෙම්ප් එක වැඩි කරගන්නවා. යෙලොනිෂ් පැත්තට. ඒ කියන්නේ කෙලිනගේ වැඩි කරගෙන එක්ස්පෝෂර් එක ටිකක් වැඩි කරලා ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා මේකේ ඩිහාස් කියන එක අඩු කරලා ක්ලැරිටි එකත් මම යම්කිසි ගානකට අඩු කරලා ටෙක්ස්ට් එක 3ක් වගේ දෙනවා. හරි. ඕවරෝල් මට ඕන ඉමේජ් එක මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ තවත් ෆොටෝ එඩිටින් ටිප්ස් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න.